හරි අයිවල් ළමයි හැමෝටම ලැබව සුබ අලුත් අවුරුද්ද සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් කියන එක ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් අපි නැකත් වෙලාවේ හදන ගාන හරි ඒ කියන්නේ ගනුදෙනු කරන වැඩාලන වෙලාවේ හදන ගාන තමයි මේ අපි කතා කරන්නේ. ඉතින් ඕලෙවල් ළමයි බෙරුවෙන් අරන් එන ගාන තමයි මේ ගාන. චුට්ටක් අපි ගාන ලියාගමු. ඔයාලා දකින්න ඇති ගාන බෝඩ් එකේ. ජනක කියලා කෙනෙක් ඉන්නවා ළමයි. හරි ජනක කියලා කෙනෙක් ඉන්නවා. මේ ජනක කියන කෙනා එයාගේ මාසික වැටුප ලක්ෂයයි කියලා කියනවා. හරි මාසික වැටුප ලක්ෂයයි කියලා මෙයාලා අපිට කියනවා. හරි ජනකගේ මාසික වැටුප ලක්ෂයයි. වඩා වැඩි උනෙන් පස්සේ හරි ලක්ෂයට වැඩි උනෙන් පස්සේ මෙයා ළමයි එන්නේ වැඩි වෙන ගාන තියෙන්නේ. මෙයාගේ ලක්ෂයට වැඩි වෙද්දි වැඩි වෙන ගානක් තියෙනවානේ. අන්න ඒකට ළමයි මේ ජනක කියන කෙනා 106ක ආදායම් බදු ගෙවනවලු. හරි ඔයාද කියන්නේ ලක්ෂයට වඩා ළමයි වැඩි වෙනවලු ජනකගේ පඩිය. හරි වැඩි වුණෙන් පස්සේ මේ වැඩි වෙන ගානට මෙයා 106ක් ගානේ බදු ගෙවනවලු. හරි අපෙන් අහන ළමයි එක්තරා මාසයකදී මෙයා බදු ගෙවීමෙන් පස්සේ හරි එයාට ලැබුණ මුදලින් 6න් එකක් එයා ආහාර වලට වෙන් කරනවලු. හරි කියලා ළමයි මෙයා දැන් බදු ගෙවනවා ඒකෙන්. හරි ඒ බදු ගෙවීමෙන් පස්සේ ඉතුරු වෙන මුදල් තියෙනවනේ. හරි අන්න ඒකෙන් ළමයි මෙයා 6න් එකක් ආහාර වලට වෙන් කරනවලු. හරි ඊට පස්සේ මෙයාලා ආයි කියනවා අපිට ඉතිරි මුදලින් 5න් 3ක්. හරි ඊගල් ළමයි මෙයා යම කිසි මුදලක් තියෙනවා ඒකෙන් වෙන් කරන ආහාර වල කොච්චරද? 6 එකක් වෙන් කරනවා ආහාර වලට. හරි දැන් ඉතිරි වෙන මුදල් තියෙනවනේ. ඉතිරි වෙන මුදලින් ඒකෙන් වෙන් කරනවලු 5න් 3ක්. මොකේද? මෙයා වෙනත් වියදම් වලට. හරි වෙනත් වියදම් වලට වෙන් කරනවලු. මේ ළමයි මෙයාට හම්බෙන මුදල තියෙනවා. ඒකෙන් 6 එකක් ආහාර වලට කෙලින් වෙන් කරා. ඊට පස්සේ ඉතිරි වෙන මුදල් තියෙනවනේ. අන්න ඒකෙන් 5න් 3ක් මෙයා වෙනත් වියදම් වලට වෙන් කරනවලු. හරි අපෙන් අහනවා ළමයි ජනකට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර වලට වෙන් කළ පසු ඔහුට මේ මුදලින් කවර භාගයක් ඉතිරි වේද? මොකක්ද අහන්නේ මේ? හරි අපෙන් අහනවා ළමයි මේ ජනක කියන කෙනා ආහාර වලට 6 එකක් වෙන් කරෙන් පස්සේ එයාට තව කොච්චරක් ඉතුරුද? මෙයාගම කලින් තිබ්බේ කොච්චරද? කලින් තිබ්බේ 1යි කියලා ප්‍රමාණයක්. මෙයා පාවිච්චි කරන 6න් එකක් කියලා ප්‍රමාණයක්. හරි කලින් තිබ්බේ 1යි පාවිච්චි කරන 6න් එකක්. ඒ කියන්නේ මෙයාගම දැන් කොච්චරක් ඉතුරුද? කෙලින්ම ලියුවා ජනක ගාව ඉතුරු ප්‍රමාණය 6න් 5යි. ඊගෙන් 6 එකක් අඩු කරා 6න් 5යි. හරි හරිද ෂේප් නේ? ඊට පස්සේ අහනවා ළමයි අපෙන් මෙයාලා ආහාර සහ වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකල ඉතිරි වෙන මුදල මුලින් හම්බුන ඒ කියන්නේ ලැබු මුදලින් කවර භාගයක්ද? දැන් මොකක්ද මේ අහන්නේ? මෙයාලා අපි කලින් කිව්වනේ මේ ආහාර වල මෙච්චරක් වෙන් කරනවා මේ වෙනත් වියදම් වල මෙච්චරක් වෙන් කරනවා කියලා. අපෙන් අහනවා ආහාර වලටයි වෙනත් වියදම් වලටයි වෙන් කරෙන් පස්සේ එයා ගාව කොච්චර භාගයක් තව ඉතුරුද කියලා අපෙන් අහනවා. හරි දැන් මොකද්ද කරන්නේ? මහලු දෙයක් නැහැ. හරි මහලු දෙයක් නැහැ. අපිට මෙයා කිව්වේ මොකද්ද? ඉතිරි වෙන මුදලින් 5න් 3ක් වෙනත් වලට වියදම් කරනවා කියන්නේ. අපි දැන් බලමු එහෙනම් වෙනත් වලට වියදම් කරන ප්‍රමාණය ලියමු. වෙනත් වියදම් සඳහා වියදම් කරන ප්‍රමාණය සමානයි ඉතිරියෙන් 5න් 3ක් නෙමෙයි. ඉතිරියෙන් 5න් 3. ඉතිරිය කීයද? 6න් 5නේ. හරි. ඉතිරියෙන් 5න් 3ක් නේ. ඉතිරිය 6න් 5යි කෙලින්ම ගමු. ඉතිරිය 5න් 6න් 5යි වතාවක් 5න් 3යි සුළු කරාමේ. කී දෙන්නේ? දෙකෙන් එකක් එනවා. හරි. ඒක ළමයි මෙයා වෙනත් වියදම් වලට භාගයක් වියදම් කරනවා. ආහාර වලට කොච්චරක් වියදම් කරනවද? 6න් එකක් වියදම් කරනවා. දැන් බලමු අපි මේ දෙක එකතුව ලියමු. එම නිසා වියදම් කරන ප්‍රමාණය සමානයි වියදම් වෙන ප්‍රමාණය සමානයි 6න් 1 ධන 2න් 1 ගත්ත මේක ළමයි පොදු හරයක් අපි ලස්සනට 1යි 3යි 6න් 4යි කියන්නේ කීයද? ඕනනම් 3න් 2යි කියලා දාමු. ඊළඟ මෙයා වියදම් කරනවා කොච්චරද? 3න් 2ක් නේ. වියදම් කරනවා මෙයා 3න් 2ක්. හරි. හැබැයි අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ ඒක නෙමෙයි වියදම් කරන ප්‍රමාණය නෙමෙයිනේ. අපෙන් අහන්නේ එයා ගාව කොච්චරද දැන් ඉතුරුද කියලා. ඒ කියන්නේ අපි කෙලින්ම අඩු කරනවා එහෙනම් 1 ඍණ 3න් 2යි. يعني මෙයා ගාව ඉතිරි ප්‍රමාණය සමානයි 3න් 1යි. හරි. ඊයම ඉතිරි ප්‍රමාණය සමානයි 1 ඍණ 3න් 2යි. ඉතින් කොච්චරද? 3න් 1යි. හරි. හරිනේ ෂේප් නේ. හරි ඊට පස්සේ මෙයාලා අපෙන් අහන ළමයි ඔහුට දැන් ඉතිරි වෙන මුදල රුපියල් 39600ක් වෙනවා. හරි. කියන්නේ දැන් මෙයා ගාව දැන් ඉතිරි වෙන මුදල් තියෙනවානේ. මෙන්න මේ කෑල්ලනේ. මෙන්න මේ කෑල්ල. අන්න ඒ කෑල්ල මෙයාලා අපිට කියනවා ළමයි 39600ක් නම්. හරි. 39600ක් නම් බදු ගෙවීමෙන් පසු
ඔහුට ලැබුණු මුදලත් ආහාර සඳහා වෙන් කළ මුදලත් වෙන වෙනම සොයන්න කියලා මෙයාලා අපිට කියනවා. මොකක්ද කියන්නේ මේ? මෙයාලා අපිට කියනවා ළමයි මෙයාගාව දැන් ඉතිරිලාන් 3න් එකක් හරි එන්න ඒ කියන මුදල කොච්චරද? 3න් එක සමානයි 39000 කීයද? 39600ක් නම් හරි මෙන්න මේ 3න් එක කියන රෝනේ 39600ක් නම් හරි අපෙන් අහනවා ළමයි මුළු මුදල කීයද? හරි ඒ වගේම ආහාර වලට වෙන් කර ප්‍රමාණය අනිත් වෙනත් වියදම් වලට වෙන් කර ප්‍රමාණය ගැන අහන්න. හරි. අපෙන් අහනවා ආහාර වලට වෙන් කර ප්‍රමාණය කොච්චරද? හරි. දැන් මොකක්ද දාන්නේ මේ? හරි. අපෙන් අහන්න මොකද්ද මේ? කෙලින්ම ළමයි මුළු මුදල හොයන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා ආහාර වලට වෙන් කරා මුළු මුදලෙන් 6න් එකක් වෙනත් ඒවල වියදම් කරා මුළු මුදලෙන් භාගයක් අන්න ඒ දෙක හොයන්න කියලා තමයි මෙයාලා මේ කියන්නේ. හරි. අපි දැන් කෙලින් මේක බලමු ලස්සනට. දැන් මෙයාලා කිව්ව මොකද්ද? 39 3න් එක කියන්නේ කොච්චරද? 39600ක් නේ. 3න් එක කියන්නේ ළමයි 39600ක්. හරි. 3න් එක කියන්නේ 39600ක්. ඒ කියන්නේ ඔයාලට ගන්න පුළුවන් නේද ළමයි? මෙන්න මේකේ එක කෑල්ලක් නේද මේ 39600. එයි මොකක් හරි එකක් තියලා ළමයි ඒක අපි කෑලි 3කට කැපුවෙන් පස්සේ එතනින් එක කෑල්ලක් 39600යි. ඒ 3 එකනේ 39600. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මෙන්න මේ 3න් 3ම කීයද කියලා. අපි කෙලින්ම එහෙනම් බලමු මේ. එකක් නම් 39600යි මේ. එකක් නම් 39600යි. අපෙන් අහන්නේ 3න් වටිනාකම කීයද කියලා. කෙලින්ම ගුණ කරපු කීයක් දෙන්න මේක ලස්සනට. මේ කියනවා ළමයි අපිට 114800. හරි 114800. ඊට මම කියන්නේ. හරි. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්න ළමයි 39600 දැන් මෙයා ගාව ඉතිරි ප්‍රමාණය අපි දන්නවා ඉතිරි කොච්චරද කියලා 3න් එකක්. ඒ කියන්නේ කෙලින්ම අපිට ගන්න පුළුවන් 3න් එකක් නම් ළමයි 39600. ඒ කියන්නේ අපි දන්නවා එක කෑල්ලක් නම් 39600යි. කෑලි 3ක් නම් කීයද? කෙලින්ම එකක් නම් 39600යි. කෑලි 3ක් නම් කීයද මේ මෙයා ගාව හම්බෙන මුළු මුදල. හරි. ඒ කියන්නේ මේ ටැක්ස් ගෙවන පස්සේ හරි. දැන් බලන්න ඕනේ අපි මොකද්ද? දැන් බලන්න ඕනේ අපි මෙන්න මෙයා ආහාර වලට කොච්චරක් වියදම් කරනවද වෙනත් වියදම් වලට කොච්චරක් වියදම් කරනවද කියලා. හරි. අපි දැන් කෙලින්ම එහෙනම් බලමු. ආහාර වලට වියදම් කරන ප්‍රමාණය. හරි. ආහාර සඳහා කොච්චරක් වියදම් කරනවා මෙයා මුළු මුදලින්? ලියමු. ආහාර සඳහා වියදම් වෙන ප්‍රමාණය සමානයි මෙන්න මේ මුළු මුදලින් කොච්චරද? 6න් එකක් නේ. හරි. ඒ කියන්නේ කෙලින්ම ලිව්වා 114800න් 6න් එකක් නේ. හරි. 114800න් 6න් එකක්. කෙලින්ම සුළු කරා මේක අපි කීයක් දෙන්නේ? කෙලින්ම එනවා ළමයි. මේක බෙදුවෙන් පස්සේ 19800. හරි. රුපියල් 19800. අරනේම. හරි. ඇයි? මෙයාලා ළමයි කිව්වේ මොකද්ද? ආහාර වලට වෙන් කරනවාලු එයාට හම්බෙන මුළු මුදලින් 6න් එකක්. කෙලින් මේ මුළු මුදල කෙලින් වියදම් කරා කොච්චරද? 19800ක් වියදම් කරා. එයා යාගේ වැඩුවේ. හරි. ආයෙ යනවා අපිට වෙනත් වියදම් වලට කොච්චරක් වියදම් කරන්න කියලා කෙලින් බලමු. වෙනත් වියදම් සඳහා 114800න් භාගයක්ම වියදම් කරනවා මෙයා කීයක් දෙන්නේ කියන්නේ? කෙලිම එනවා මේ කීයද? 59400ක්. කෙලිම එනවා මේක අපිට කීයද? 59400ක් එනවා. 59400ක් එනවා. රුපියල් මෙයා වියදම් කරන ප්‍රමාණය. හරි. දැන් අපෙන් අහලා ළමයි මෙයා බදු ගෙවීමට පෙර හරි බදු ගෙවන්න කලින් එයාගේ වටින වැටුප කීයද? දැන් ළමයි මෙයාලා මොකද්ද අපිට කිව්වේ කලින්? මෙයාලා අපිට කිව්වා මෙන්න මේ කියන මොකක්ද මෙයා නම? මෙන්න මේ කියන කෙනා හරි මෙන්න මේ කියන කෙනා එයාගේ වැටුප රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් එන්නේ වැඩි මුදලට 106ක මෙයා මොකද්ද ගෙවන්නේ? ටැක්ස් ගෙවනවා කියලා මෙයාලා අපිට කිව්වනේ. හරි. දැන් අපි හොයාගන්න ඕනි මෙන්න මේ 106කට මෙයා ටැක්ස් ගෙවන්නේ මෙතන. හරි. එයාට දැන් වැඩි මුදල කොච්චරද? 14800ක් නේද? හරි. ඉගෙන මේ 100ට 6ක් තමා දැන් මෙයා ටැක්ස් ගෙවන්නේ. හරි. මෙයා ටැක්ස් ගෙවන්නේ 100ට 6ක් නේ. හරි. 106ක් දැන් මෙයා ටැක්ස් ගෙවනවා. ඒ කියන්නේ ළමයි මෙයා ගාව 100ක් මෙයාට පඩි හම්බෙනවා නම් එයා 6ක් ටැක්ස් ගෙවනවා නේද? හරි. පොඩ හිතන්න හරි. පොඩ මේ හිතන්න හරි. මෙයා ළමයි මේ 100ක් මෙයාට හම්බෙනවා නම් මෙයා 6ක් ටැක්ස් ගෙවනවා නේද? හරි. 100ක් ළමයි මෙයාට හම්බෙනවා මෙයා 6ක් ටැක්ස් ගෙවනවා. ඒ කියන්නේ දැන් මෙයා ගාව ඉතුරු ප්‍රමාණය කොච්චරද? හරි. අය වර ගන්න හරි. 100ක් මෙයාට හම්බෙනවා නම් මෙයා 6ක් ටැක්ස් ගෙවලා.
100ක් හම්බ වෙනවා 6ක් ටැක්ස් ගෙවලා. ඉතිරි කොච්චරද? ඉතිරි ළමයි 94යි නේද? හරි. 100ක් හම්බ වෙනවා නම් 6ක් ටැක්ස් ගෙවුවා. ඒ කියන්නේ මෙයා ගාව ඉතිරි කොච්චරද? 100ක් හම්බ වෙනවා මෙයා ගාවදී 94ක් ඉතිරි. හරි. මෙන්න මේ 94 නේ මේ 1,18,800. ඇයි එයා ගාව ඉතිරි ප්‍රමාණය ළමයි අපිට මේ කිව්වේ මෙයාලා. හරි. ඒ කියන්නේ ළමයි එළිම අපිට ගන්න පුළුවන්. මෙන්න මේ කෑලි 94 තමයි මේ මොකද්ද? 1,18,800 කියලා කියන්නේ. වෙන කෙලින්ම ගත්තා. මෙයාට හම්බෙන වැටුප සමානයි. හරි. වැටුප සමානයි කොච්චරද? අපි කෙලින්ම එහෙනම් ගමු. 94 කියන්නේ මොකද්ද? 94 කියන්නේ මොකද්ද? කෙලින්ම සුළු කරා මේ කීයක් දෙන්නේ? කෑලි 94ක් නම් අපි දන්නව කොච්චරද? 18,800යි. ඇයි ඒකේ පොලේනේ මේ තියෙන්නේ? හරි. කෙලින්ම ගත්තා 94ක් 18,800යි. කෑලි 100ක් නම් කීයද? කෙලින්ම සුළු කරා මේ කීයක් දෙන්න අපිට? ඒ කියනවා අපිට කියන්නේ රුපියල් 20000ක් කියනවා. හරි. රුපියල් 20000ක් කියනවා. හරි. තේරෙන්නේ මං කියපේ? හරි. ඒ ළමයි මෙයා ළමයි 100ක් ගත්තා නම් 6ක් මෙයා ගෙවනවානේ. 100ක් ගත්තා නම් 6ක් මෙයා ගෙවනවා. ඒ කියන්නේ මෙයා ගාව මේ වෙද්දි ඉතිරි කොච්චරද? ඉතිරි ප්‍රමාණය 94ක් වෙන්න බෑ. එයා 100ක් ගත්තා නම් මෙයා ගාව 94ක් ඉතිරි. හරි. හැබැයි අපි දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. මෙයා මේ 1,18,800 කියලා අපිට කිව්වනේ. එන්න ඒ කිව්වේ ලක්ෂයට වැඩි කොච්චරද? 18,800ක්. ඒක මෙයාට හම්බෙන්නේ මොකද්ද? මෙයාට හම්බෙන මේ දැන් මෙයා ගෙවනවනේ. ගෙවුවෙන් පස්සේ යා ගාව ඉතිරි මුදල්. කෙලින්ම ගත්ත මේ 94,18,800. එහෙනම් 100ක් කීයද? කෙලින්ම ගත්ත මෙයා ගෙවන්නේ කොච්චරද ඒ කියන්නේ? 20000. හරි. අපි කෙලින්ම එකතු කරගෙන මුළු වැටුප සමානයි ලක්ෂයට එකතු කරනවා මොකද්ද? 20000ක්. කෙලින්ම මොකද්ද? රුපියල් 1,20,000යි. රුපියල් 1,20,000යි මෙයාගේ මොකද්ද? මෙයාගේ මාසික වැටුප. හරිනේ? හරි. එයාගේ මාසික වැටුප සම රුපියල් 1,20,000යි. හරි. ෂේප්නේ ප්‍රශ්න නැහැ. ඒක පොඩ්ඩක් අමාරු කැලලක් තියෙන ඒක විතරයි. තේරුම් ගත්තා නම් වැඩේ හරි. හරි. ඊළඟ එක යම් අවස්ථාවක බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වෙනවලු. හරි. මෙයාලා කියනවා අපිට බදු ගෙවීමේ සීමාව ඉහළ දානවලු. ඒ හින්දා මේ ජනක කියන කෙනා ආදායම් බදු ගෙවන එකෙන් අයින් වෙනවලු. හරි. අපෙන් අහන ළමයි. හැබැයි අර මෙයා කලින් ආහාර වල වියදම් කරන ප්‍රමාණයක් තියෙනවනේ මෙන්න මේ ගාන. හරි. හැබැයි මේ ආහාර වල වියදම් කරන ප්‍රමාණය නම් වෙනස් වෙන්නේ නැල්ලු. බදු ඉහළ දැම්ම කියලා. අපෙන් අහනවා ඉන්න ඒ ගානමයි දැනුත් වියදම් කරන්නේ මේ ජනක කියන කෙනා. එහෙනම් මෙයා ඒ වියදම් කරේ එයාගේ වැටුපෙන් කවර භාගයක්ද කියලා අපෙන් අහනවා. හරි. දැන් අපි දන්න එයාගේ වැටුප කීයද? 1,20,000නේ. එලිප අපි ගමු එනම් වැටුපෙන් මෙච්චර භාගයක් සමානයි කොච්චරද? 1,20,000 නම් අපි දන්නවා කොච්චරක් එයා වියදම් කරනවද? 19,800ක් නේ. හරි. ඇයි 1,20,000 නම් මෙයා වියදම් කරනවා 19,800ක්. එහෙනම් 100ක් නම් කොච්චරක් වියදම් කරනවද මේ? 100ක් නම් කොච්චරක් වියදම් කරනවද කියලා ඉම ලියමු එහෙනම් මේක සුළු කරලා. මේක නම් සුළු කරෙන් පස්සේ කීයක් දෙන්නේ? මේක කැපිලා යනවා ලස්සනට. 1යි මෙතන ඉතුරුයි අපිට කීයක් ඉතුරුද? 7ක් ඉතුරුනේ. 7ක් ඉතුරුනේ. ඒකට කීයද? 6ක් කියනවා ළමයි 72කට. ඊළඟ 30ක් ඉතුරුයි. ඒකට කෙලින්ම ගන්නවා. 0.5යි. හරි. ඒ කියන්නේ මෙයාගේ ප්‍රමාණය හරි. ඒ කියන්නේ මෙයා කොච්චර ප්‍රතිශතයක් වියදම් කරනවද? 16.5ක් වියදම් කරනවා. මෙයා ආහාර වලට. හරි. ඉතින් පොඩි දෙයක් හරි මාරම ලේසි. පොඩ්ඩක් මාරම සිම්පල් හරි. මාරම සිම්පල් ආය මහලුකු දෙයක් නෑ ඇත්ත මේකේ. තේරුම් ගත්තා නම් වැඩේ ගොඩ මොනවායි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන් අහන්න. හරි. හරියට හැමෝම ලියා ගන්න. එහෙනම් ආයෙ පාරක් කියනවා මේ හැමෝටම ලැබුවව සුබ අලුත් අවුරුද්ද. සුබම සුබ අලුත් අවුරුද්දක් එන්න හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි එහෙනම් අපි ක්ලාස් එකේදී හම්බෙමු.